ඔයාලා හැමෝම අදත් ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මේ වීඩියෝ එකේ මම ඔයගොල්ලන්ට අරගෙන ආවේ කොහොමද අපි ඉවත්තාන උළු කැට පාවිච්චි කරලා අපිට වගාව සඳහා අවශ්‍ය කරන මල් පෝච්චියක් එහෙම නැත්නම් වගා බඳුනක් හදාගන්නේ කොහොමද කියන එක ගැන කතා කරන්න. මම ඊට කලිනුත් මේ ගැන වීඩියෝ එකක් දාලා තියෙනවා. එතන ගොඩක් අය මට කිව්වා එහෙම හදන්න බැහැ අමාරුයි කියලා. ඉතින් මම හිතුවා මේක හරියටම කියලා දෙන්න තව වීඩියෝ එකක් කරන්න. මං ඒ වීඩියෝ එකේ පාවිච්චි කරලා තියෙන්නේ අර දිග උළු කැටේ අපි වහලට දාන උළු කැටේ. ඒ කියන්නේ වහලේ පැති දෙකට දාන උළු කැට තමයි එතන පාවිච්චි කරලා තියෙන්නේ. මම මේ වීඩියෝ එක කරන්න මෙතන පාවිච්චි කරන ඕගොල්ලන්ට මුදුන් උළු කැට. එතකොට ඕගොල්ලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන් අපිට ඒ උළු කැට වගේම මුදුන් උළු කැටත් පාවිච්චි කරලා මේ වැඩේ කරගන්න පුළුවන් කියලා. ඒ වගේ මම මෙතනදී සඳහන් කරා අපිට මේ උළු කැට ටික එකට තියලා සිමෙන්ති දාලා ඒක ස්ථීර බඳුනක් විදියට හදාගන්නත් පුළුවන්. නමුත් එච්චර අමාසු නැහැ අපිට ගෙවත්තදී මේක මේ විදිහට ලණු වලින් ගැට ගහලුණත් හදාගන්න පුළුවන්. දැන් අපි බලමු මේක කොහොමද හරියට කරගන්නේ කියලා. මුලින්ම මේක පොළවේ මට්ටම් තියෙන තැනක හදාගන්න ඕනේ. නැත්නම් පොළවේ ඇද තිබුණොත් එහෙම අපිට මේ උළු කැට ටික තියලා හරි කෙලින් ගැට ගහ ගන්න බැරි වෙනවා. ඒක නිසා පොළවේ මට්ටම් ඇති තැනක උළු කැට ටික තියලා අපි අර උළු කැටේ කියන්නේ අර අනිත් උළු කැට ගන්නවා නම් ඒක උළු කැට 4ක් ඕන වෙන එක බඳුනක් හදන්න. මේ උළු කැට පාවිච්චි කරනවා නම් 3කින් අපිට බඳුන හදා ගන්න පුළුවන්. බඳුනේ ප්‍රමාණය අනුව ඒක වෙනස් කරගන්න පුළුවන්. 3කින් හැදුවොත් අපිට අර පහසුවෙන්ම ගැට ගහ ගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ විදිහට උළු කැට තුන එකට තියලා අපි මේක ශක්තිමත්ව ගැට ගහ ගන්න ඕන. එක තැනකින් ගැට ගහ ගත්තත් ප්‍රමාණවත්. නමුත් අපිට මේක තැන් දෙකකින් ගැට ගහ ගන්න පුළුවන් නම් හොඳයි. මොකද මේක ඇතුළට අපි පස් පුරවන්න මේ උළු කැට වලට එන පීඩනය වැඩිනේ. එතකොට මේ උළු කැට ටික ගැලවිලා ඈත් වෙලා යන්න බලනවා. ඒක නිසා ගොඩක් තදට මේක ගැට ගහ ගන්න තැන් දෙකකින් හෝ තුනකින් එකකින් විතරක් ගැට ගහලා නවත්තන්න එපා. කැඩිලා යන්න පුළුවන්. ඒක නිසා හොඳට තැන් කිහිපයකින් මේක මේ පෙන්නන විදිහට ගැට ගහ ගන්න. මේ විදිහට ගැට ගහගත්තට පස්සේ මේ තියෙන්නේ මම පීලියට ඒ විදිහට හදාගත්ත බඳුන්. මේකේ අඩිය දැන් අපේ මතු පිට පස්සේනේ තියෙන්නේ. ආයේ අපි මේකේ අඩියට සිමෙන්ති මුකුත් නැහැ. නිකන් පොළවත් එක්ක තමයි බඳුන සම්බන්ධ වෙලා තියෙන්නේ. මේකේ අඩියට ඕගොල්ලන්ට පුළුවන් අඟුරු එහෙම නැත්නම් ගඩොල් කැට බොරළු කැට කිහිපයක් දාන්න. මොකද බැරි වෙලාවත් අපේ බඳුනේ වතුර බහැලා ගියේ නැත්නම් ඒක වතුර බහැලා යන උපකාරී වෙනවා. එතකොට පොළවත් එක්ක ගැටෙන්නේ අපේ බොරළු තට්ටුව එහෙම නැත්නම් ගල් තට්ටුව නිසා බැරි වෙලාවත් වතුර වැඩිවීමක් සිද්ධ වුණොත් පහසුවෙන් ඒ ටික බහැලා යනවා. ඒ විදිහට දාලා මම ඊළඟට මේකට පුරවගත්ත දිරාගිය කොළරොඩු තට්ටුවක්. තනකොළ හරි මොනවා හරි තව පෝෂණය හම්බෙන්න සහ දැන් නාගරික ප්‍රදේශයක ඉන්න කෙනෙක් නම් මේකට පුරවන්න විශාල පස් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. අපි මේ විදිහට කොළරොඩු වලින් එහෙම පුරවගත්තට පස්සේ අඩු පස් ප්‍රමාණයකින් වැඩේ කරගන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ ඔයගොල්ලෝ හදාගත්ත වගා මාධ්‍ය මේකට පුරවලා අවශ්‍ය කරන පැල වර්ගය වගා කරගන්න. මං ගාව පැල හිටවන කොටසේ වීඩියෝ ක්ලිප් එක ඩිලීට් වෙලා තියෙනවා. මේ විදිහට පස් පුරවගත්තට පස්සේ කට මට්ටමට පුරවන්න එපා. අඟලක් දෙකක් තියලා පුරවගෙන ඔයගොල්ලන්ට අවශ්‍ය කරන පැලය හිටව ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝස් දිගටම බලන්න මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයගොල්ලෝ හැමෝටම සුබම සුබ දවසක්.